ගාන්නේ ස්වාමින්වහන්ස අපට ප්‍රශ්නයක් නැගුණා කෙනෙක් ඉපදෙනකොටම ඔහුගේ ආශය තීරණය වෙනවද කියලා. මේ පිළිබඳ ධර්මානුකූල අදහස කුමක්ද ස්වාමින්වහන්ස? මෙහෙමයි මාත්‍යෝ ඉපදෙනකොටම කෙනෙක්ගේ ආයුෂ තීරණය වෙලා කියන කාරණේ නැහැ කියන්නත් බෑ ඕ කියන්නත් බෑ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ අර යමෙකුට දීර්ඝායුෂ ලබන්න ඕනේ නම්. හරිද? බුදුරජාණන් වහන්සේ කියනවා සතර ඉර්ධිපාද වඩන්න කියලා. තේරෙනවද? ඡන්දය, වීරය, චිත්තය, විමර්ශා. ඒතර බුදුරජාණන් වහන්සේ අපි හැමෝටම අවවාද කරලා තිනවා ඕගොල්ලන්ට දීර්ඝායුෂ අවශ්‍ය නම් සතර ඉර්ධිපාදය ජීවිතයට එකතු කරගන්න. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ මාත්‍යෝ අපි ප්‍රාර්ථනා අපිට මොකක් හරි මේ සංස්කාරයන් හේතුවෙන් ලාබාල වයසේදී මරණයක් සිද්ධ වෙන්න තිබ්බත්, තරුණ වයසේදී මරණයක් සිද්ධ වෙන්න තිබ්බත්, හරිද? යමෙක් සතර ඉර්ධිපාදය වඩයි නම් ඒ මරණීය අකුසේ යටපත් කරලා එයාට නැගී හිටීමේ ශක්තිය තියෙනවා. එතනින් ඒක තමයි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා උපදින වෙලාවේ මම අවුරුදු 5න් මැරෙනවා, අවුරුදු 10න් මැරෙනවා කියලා අපිට කියන්න බෑ. තේරෙනවද? එහෙම අතීත අකුසල් තියෙන්න පුළුවන්. හරිද? නමුත් එයාට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබිලා. එක්ක එයාගේ දෙමාපියන් කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙලා. හොඳේ? දැන් අපි කොහොම හරි දැනගන්න ඕනේ කෙනෙකුට නිතර ලෙඩ රෝග හැදෙනවා නම් නිතරම අර මේ ඍණාත්මක පැත්තට ජීවිතේ යනවා නම් නිතරම එයා කියනවා මට ජීවිතේ වැඩක් නැහැ මම ජීවිතේ නැති කර ගන්නවා මට ජීවිතේ දිවිනසා ගන්නවා කියලා අර ජීවිතේ පිළිබඳ ඍණාත්මක පැත්තට දකිනකොට අන්න දෙමාපියන් කල්පනා කරගෙනවා කල්යාණ මිත්‍රෝ හැටියට මේ දරුවා පිටිපස්සේ මේ පුතා දුව පිටිපස්සේ මොකක් හරි අකුසලයක් තියෙන. එහෙම කරලා එයා දරුවාව කුසලයේ තුල ශක්තිමත්. ඒතකොට කුසලයේ තුල ශක්තිමත් කරද්දී මහත්වර මරණීය අකුසලයේ යටපත් වෙලා එයා අනිවාර්යයෙන්ම දීර්ඝායුෂ ලබන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. හරිද? පත් වෙන්න පුළුවන්. නමුත් තව කෙනෙක් ඉන්නවා. එයාත් ඇත්ත වශයෙන්ම පෙර ජීවිතයේ සත්ව ඝාතන අකුසල් සිද්ධ කරලා මනුස්ස හිංසනයන් සිද්ධ කරලා එයා පෙර ජීවිතේ අඩු ආයුෂ ලබන්නයි යන්නේ. හරිද? එයා පෙර ජීවිතේ අපි කියමු අවුරුදු 10ක ආයුෂ තුල යන්නේ. නමුත් එයා මේ ජීවිතේ ඉපදුනාට පස්සේ එයා තව අකුසලුයි කරන්නේ. තව තවත් අර අතීත පුරුදු පුහුණු මත තව සත්ව හිංසනය කරනවා සත්ව ඝාතනය. නමුත් එතනදී එයා අවුරුදු 10ක් ජීවත් වෙන්න හිටිය කෙනා අවුරුදු 5න් මැරෙන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා අපිට කාටවත් කියන්න බෑ මේ මහත්යෝ කෙනෙක්ගේ ආයුෂ මෙපමණයි කියලා. දැන් මම අවුරුදු 53 වගේ කාලෙදී එතන මට 53යි පැවිදි වෙලා. එතන මං කාලෙදී එක මහත්තයෙක් නිතරම මං ඉන්න කුටියට කෝල් කර ඒ කපකරුගෙන් මං ගැන අහනවලු. දිගටම අහනවා. තේරෙනවද? අරිඥා නාමදන සනීප නැද්ද? අරිඥාටම හොඳින් ඉන්නවද? මේ දිගටම අහනවලු. දැන් මටත් හරි ප්‍රශ්නයක් ඇයි මේ මහත්තයා එහෙම අහන්නේ කියලා. දැන් ඕක දිගින් දිගටම කොහොම හරි මාස 4-5ක් මම යන කුටියට කතා කරලා මේ මහත්තයා අහනවා අරිඥා නාමදන සනීපෙන්ද කියලා. දැන් ඕක මට ආරංචි වෙලා මං ඊට පස්සේ කාලෙක හොයලා බැලුවා ඇයි මේ මිනිස්සයා මාව මේ විදියට හෙව්වේ කියලා. එතකොට ඒ මහත්තයාට කිව්වලු කවුද ජෝෂිය වේදියේ කරිඥාන හාමුදුරුවෝ අවුරුදු 53 දී අපවත් වෙනවා කියලා. තේරෙනවද? මේක බයි. ඔයනෝ මට ලෙඩ වෙලාද අසනීප වෙලාද තේරෙනවද? ඉතින් ඒ වගේ මහත්තයෝ මේ එක එක්කෙනා ඔය බොරු ආයුෂත් කියනවා ඈ. තේරෙනවද? බොරු ආයුෂත් කියනවා. නමුත් මහත්තයෝ අර කෙනෙක්ගේ ආයුෂය කියන කාරණේ දැන් ජ්‍යොතිෂය තුල හරි කෙනෙක්ගේ ආයුෂය කියන කාරණේ ඒගොල්ලෝ තීරණය කරන්නේ ඒ කෙනාගේ පෙර ජීවිතයේ කුසල් ශක්තිය මත. තේරෙනවද? පෙර ජීවිතයේ කුසල් ශක්තිය මතයි ඒගොල්ලෝ තීරණය කරන්නේ. හරිද? ඒකට ඉරහඳ තාරකා අවශ්‍ය වෙන්නේ නැහැ. තේරෙනවද? ඉරහඳ තාරකා අවශ්‍ය වෙන්නේ නැතුව කෙනෙක්ගේ දේහ ලක්ෂණ දිහා බලලා තේරෙනවද? කෙනෙක්ගේ හැසිරීම දිහා බලලා කෙනෙක්ගේ චර්යාවන් දිහා බලලා කෙනෙකුට තීරණය කරන්න පුළුවන් එයා මේ ජීවිතේ මෙහෙම කෙනෙක් පෙර ජීවිතෙත් මේ විදිය වෙන්න පුළුවන් කියලා. තේරෙනවද? ඒකට අරමත ඉරහඳ තාරකා ජ්‍යොතිෂයම යන්න ඕනේ නැහැ. එවැනි මේ වයින් තුලින් ඒගොල්ලෝ ආයුෂ කියන අවස්ථාවක් තියෙන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා කෙනෙක්ගේ ආයුෂ මහත්වයෝ එනකොටම තීරණය වෙලා තියෙන්නත් පුළුවන්, නොවි තියෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ යා අවිද්‍යාව හේතුවෙන් සකස් කරගත්තා වූ සංස්කාර මත. ඒක දෙවියෙක් බ්‍රහ්මයෙක් දෙන දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේ දෙන දෙයක්වත් නෙමෙයි. ඒක එයාම අවිද්‍යාව හේතුවෙන් සකස් කරගත්තා වූ සංස්කාරයන්ගේ ශක්තියෙන් තමයි ඒ දේ සිද්ධ වෙන්න තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන සතර ඉර්ධිපාද වඩන්නා කල්පයක් ආයුෂ. කල්පයක් කියන්නේ මේ ජීවිතේ උපරිම. ඉතින් ඒ නිසා කවුරු හරි මේ ජීවිතේ උපරිම ආයුෂය වින්දනය කරනවා නම් ඉන් අදහස් වෙන්නේ මාත්‍යෝ එයා කල්පයක් ආයුෂ ජීවත් වුණා කියන එකයි.
ඒ කල්පයක් ආයුෂ ජීවත් වුණා නම් ආයිමත් එයාගෙන් සතර ඉර්ධිපාද වැඩුවාද කියලා අහන්න ඕනේ. අපිට අහන්න ඕනේ. ඒක හේතුඵල ධර්මයක්. දෙන්න. ඒක ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශා වැඩුවාද කියලා එයාටෙන් අහන්න ඕනේ. ඒක එයා වඩලා තිනවා. ඒ කියන්නේ ඉතින් ඒ හේතුඵල ධර්මයන් තමයි කෙනෙක්ගේ ආයුෂ තීරණය කරන්නේ. තේරෙනවද? එහෙම නැතුව අපි ඉපදුන වෙලාවේ අවුරුදු 25න් අදාළව අපි ආයුෂ අරන් ආවත් අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා අපි සතරේදිපාදය තුල ආරෂ්ඨාංගික මාර්ගය තුල ජීවත් වුණොත් එයා ඒ අවුරුදු 25 කියන තැන පහු කරලා අවුරුදු 50 ජීවත් වෙන්න පුළුවන්. තේන්න? එයා අකුසල් නම් කරන්නේ එයා 25 ජීවත් වෙන්න හිටිය කෙනා අවුරුදු 10න් මැරෙන්න පුළුවන්. ඒ නිසා ඒක තීරණය කරන්නේ දෙවියෙක් බ්‍රහ්මෙක් නෙමෙයි. ඒක තීරණය කරන්නේ තමා තුලම වැඩෙන්නා වූ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන ධර්මතාවය තුල.